ඕන්න ළමයි අද මම සුදු ලුණු චට්නියක් හදාගන්න යන්නේ. ඒකට අරන් තියෙන සුදු ලුණු සුද්ධ කරලා අරන් තියෙනවා. කරපිංච සූදුරු මිරිස් කුඩු උළුහල් කුඩු අබ අරන් තියෙනවා. අබ ටික බෙන්ඩර් කරගන්නවා. ලුණු අරන් තියෙනවා. මේකට ආයෙත් තෙල් ඕන වෙනවා. බලමු අපි හදාගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මෙන්න මේ වගේ කස්තිරයකට දාගෙන මම තලා ගන්නවා. මේක ගොඩක් පොඩි වෙන්න නෙමෙයි. චුට්ටක් මේක තලා ගන්නවා. අපේ ගෙදර වංගෙඩි නැති නිසා මම මෙන්න මේ විදිහට මේ කස්තිරයකට දාගෙන පොඩි කරගන්න මේ සුදු ලුණු ගෙඩි. මෙන්න මේ විදිහට තලා ගන්න මාර කට්ටක් කෑවේ. මෙන්න මේ ගානට තලා ගන්නවා මේක. හරි අමාරු තලා ගන්න වංගඩියක් නැති නිසා. ඔන්න මේ විදිහට මේ ටික තලා ගත්තා. බලමු ඊට පස්සේ හදාගන්න කොහොමද කියලා. දැන් මම මිරිස් කුඩු ටික දාගන්නවා. උළුහල් කුඩු ටික දාගත්තා. අබ කුඩු ටික, ලුණු, තෙල් එකක් මේකට දාගන්නවා. දැන් මේ වගේ මම භාජනය ලිපේ තියාගෙන මම මේකට තෙල් ටිකක් දාගන්නවා. ඒ බැදගත්ත ටිකත් මම මේකට දැන් එකතු කරගන්නවා. හරිම සුවඳයි මේක. දැන් ආයෙ මම චාප්පිය තියාගන්නවා. ඊට පස්සේ මේ ටික හදාගන්නවා. සුදු ලුණු අමුයි වගේ මේක නිසා මම මේ විදිහට දාගෙන මොන්නේ ටිකක් තඹ ගන්නවා මේක. හරිම සුවඳයි මේක.
ඔන්න මං ආයෙ මේක තෙලෙන් මේ විදිහට තම්බ ගත්තා. නිමෙන්න තියාගත්තා. ඊට පස්සේ මේකට අබ උළුහල් කුඩුයි අබ කුඩුයි වැඩියෙන් දාගන්න එපා. ඊට පස්සේ තිත්ත තියෙයි. ඒකට උඩින් මං ආයෙ මේකට ලෙමන් ජූස් ටිකක් දාගත්තා. ඊට පස්සේ මම මේකට දැන් දාගන්නවා මේ බෝතලෙට දාගෙන දවස් 3ක් තියාගෙන තමයි ආයෙ කෑමට ගන්නෙ.